එකක් ගත්තා. ගසක් මලක් නොබ Bapamu. Happy birthday to Iya lah, yang suku kota nasi kalau. Hamper time. Bye. Hi, welcome back to our YouTube channel. අපි යන්නේ trip එකක්. අම්මිගේ තාත්තගේ birthday තිබ්බා. ඉතින් මේ පාර්ටි එක අපි organize කරේ නෑ. ඒක නිසා අපි හිතුවා family එකම කාලෙකින් trip එකකුත් යන්න බැරුව ගිය නිසා අපි යමු trip එකක් කියලා. අපි ගෙදරින් ලන්ච් අරගෙනම තමයි ආවේ. ඒ වුණාට ඉතින් එදි චෝටි බඩගින්නක් හැදිලා අපි පොඩි බන් ටිකක් ගත්තා. ඒව ටික අරගෙන අපි දැන් ආයේ යන්න පිටත් වෙනවා. අපි යන්නේ මං ආසම පැත්තක්. ඒ තමයි ඩවුන් සවුත්. අට ඉතින් බීච් එකක් තියෙනවා නම් වෙන මුකුත් ඕනේ. හැබැයි හොඳම දේ තමයි මේ ට්‍රිප් එකේ මට බීච් එකට යන්න බැරුව ගියා. ආපු ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. පෞද්ගලිකව ඒකට නම් මං ආස නැහැ. කිසිම රහක් තිබ්බේ නැහැ. ඉතින් අපේ කීස් ටික හම්බෙනකන් තාත්තිගේ කීස් ටික ගේන්න හැමෝගෙම IDs ගේන්න කියලා තිබ්බා. ඉතින් ඒ ID ටික චෙක් කරලා ඔක්කොම කරද්දී විනාඩි 20ක් විතර ගියා. එතකන් අපි මෙතනට වෙලා ඉඳගෙන කියව හිටියා. ඊට පස්සේ මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක. හොටෙල් එකට ඇතුල් වෙද්දිම ලස්සන wall art ටිකක් තියෙනවා මේ එන්ට්‍රන්ස් එක. අපි බලනවා ඉතින් කීස් ටික අරගෙන ඔන්න අපි දැන් නම්බර්ස් නෑ හොයලා කොහමද හම්බුණා ෆයිනලි ඕන එක මෙතන තමයි නම්බර්ස් තියෙන්නේ මේ මෙතන අපි ආවේ දවල් හවස 3 විතර වුණා අපි එද්දි හොටෙල් එකට. ඊට පස්සේ චෙක් ඉන් වෙලා අද ෆුල් ක්‍රවුඩ් ඔක්කොම බුකින්ග්ස් රූම්ස් බුක් වෙලා තියෙන. ඉතින් අපිට ටිකක් වෙලා ඉන්න වුණා. මොකද ඒගොල්ලෝ එකින් එක IDs බලලා එහෙම තමයි අපිට කීස් බාර දෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ ෆැමිලිස් 3ක් ආවා.
ඉතින් එක ෆැමිලි එකක ළමයි 3-4ක් ඉන්න හින්දා ඩබල් ට්‍රිබල් ඔය වගේ රූම්ස් අපි 6ක් අරගත්තා. ඒක හින්දා ඉතින් ඒ රූම්ස් බෙදලා ඔක්කොම කරද්දී ඉතින් ටිකක් වෙලා ගියා. දැන් 4:00 විතර ඇති. පූල් එකටත් යන්න ඕනේ. හැබැයි වහිනවා. සීතලකුත් තියෙනවා. බලමු. චුට්ටක් ඉතින් මම අදට වෙලා රෙස්ට් කරනවා. Oh, hi! Perfect. We are going to have a deep Do it. පූල් එකේ ටිකක් වෙලා ඉඳලා මම අනිත් කට්ටිය මෙන්න කලින් ආවා රෙඩි වෙන්න ඩිනර් එකට යන්න 7:30 වෙද්දිම මොකද මට ගොඩාක් බඩගිනි වෙලා තිබ්බේ ඒත් පූල් එකේදීත් අපි පීසා ඕඩර් කරලා කෑවා හැබැයි ලොකුවට බඩ පිරුන්නේ නැහැ ඩිනර් එක ගන්න තියෙන හින්දා ඉතින් තව වෙන මොකුත් ඕඩර් කරෙත් නැහැ ඒක නිසා ඉක්මනට රෙඩි වෙලා අපි ගියා ඩිනර් ගන්න හොටෙල් එක හොඳයි රූම් එක 10 out of 10 perfect ලස්සනයි ලොකේෂන් එකත් හොඳයි වීව් එක තියෙනවා නීට් ක්ලීන් හැමදේම එතකොට කෑම ගත්තොත් නම් ලොකු වෙරයිටි එකක් නැහැ හැබැයි ඉතින් ෂේප් ඩිනර් ගත්තට මම ලොකුවට බ්‍රෙක්ෆාස්ට් එක මට ගන්නත් බැරුව ගියා රූම් එක රේට්ස් කිව්වොත් අපි ගත්තේ half board අපි දෙන්නට ඩබල් අපි දෙන්නට ගියේ 36 වගේ ට්‍රිපල් ගියේ 52 වගේ එහෙම තමයි රේට්ස් ගියේ මේ අපි යන කාලේ මම දන්නේ සීසන් තියෙද්දි එහෙම තියෙද්දි කොහොමද කියලා මේ කාලේ ඉතින් ඔහොම තමයි රේට්ස් ගියේ මේ ඉන්නේ අපේ අසාබෝයි මෙයා ඉතින් දැන් ලොකුවට මට වීඩියෝස් කරන්න කිසිම දෙයකට උදව් වෙන්නේ නැහැ. ඒ වගේම වීඩියෝස් වලට එන්නෙත් නැහැ. කොහොම හරි ඉතින් ඔන්න වීඩියෝ එකේ පොඩි කැලපකට හරි මෙයා හිටපු එකට මට සතුටුයි. ඔෆ් කරනද? ඔව් ඒක ඔෆ් කරනවා. ඔය දාගන්න. Ready for the dinner. Up yang dinner gana.
අපි දෙන්න ඩිනර් එක අරන් ඉවර වෙලා ආවා පොඩ්ඩක් එළිය ඇවිදින්න. ඉතින් ඇවිදලා ඉවර වෙලා අපි මෙතන ටේබල් එක arrange කරලා දෙන්න කිව්වා. මොකද අපි ගියේ තාත්තිගේ බර්ත්ඩේ එක දවසේ තමයි හොටෙල් එකට. ඉතින් තාත්තිගේ බර්ත්ඩේ එක ඉවර වෙද්දිම අම්මිගේ බර්ත්ඩේ එක ලබනවා. ඉතින් එදා අපි 12ට කේක් එකක් ඕඩර් කරලා තිබ්බේ. ඉතින් ඒකින්ද රූම්ස් වලට යන්න බෑ. කේක් එක කපන්න ඕනේ නේ. ඉතින් 12 වෙනකන් ඉන්න ඕනේ හින්දා පොඩ්ඩක් මං කිව්වා මෙතන arrange කරලා දෙන්න කියලා. කට්ටියට ඩිනර් අරන් ඇවිල්ලා පොඩි චිට් චැට් එකක් දාලා ඊට පස්සේ කේක් එක කපලා එහෙමම රූම් එකට යන්න තමයි අපි plan කරේ. ඉතින් අනිත් කට්ටිය එනකන් අපි දෙන්න මෙතනට වෙලා පොඩ්ඩක් කතා කර අපි දෙන්නගේ time spend කරා. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear. Happy birthday to you.
තාත්තා අම්මලා කරන අම්මා තාත්තලා. ඒකේම ගැවුවත් අවුලන්නේ. කැටයක් නම් ඉතින් ආයේ මොරටු වෙන්නේ නැහැ ඉතින් ඕවා. ඉතින් මම ඒ පුතා Ashu. So boy. Wait up. අපි දෙන්නම ප්ලෑන් කරේ බ්‍රෙක්ෆාස්ට් ගන්නේ නැහැ කියලා. මොකද අපි දෙන්නට ඕනේ හොඳට නිදාගන්න. මොකද ඊට කලින් දවස් ටිකේම අපි දෙන්නට මාරම ටයර්ඩ්, ගොඩක් බිසි ෂෙඩියුල් එකක් තිබ්බේ ෂොප් එකේ හැම දෙයක් එක්කම. ඒ වුණාට නැගිටින හින්දා අපි 9:30 වගේ ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඒත් මුකුත් අපි ගත්තේ නැහැ. පෑන් කේක් එකකුයි පොඩි මොකක් හරි ඩ්‍රින්ක් එකක් ගත්තා මම මතක නැහැ. වෝටර්මෙලන් හරි මොකක් හරි ජූස් එකක්. ඒක අරගෙන අපි ආයේ වෙන්න ගියා. Day 2. Bye. අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් ලොකුවට ගත්තේ නැති හින්දා මාරු බඩගින්න කාවේ. ඉතින් හයිවේ එකේදී අපි නවත්තලා ගත්තා අපි ලන්ච් ගත්තා. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන එහෙම ගෙදර යන්න පිටත් වුණා. හසේ තරුදිලු නට නෑලියක්ගේ හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද කිසිවක්ගේ නුඹවාගේ සැනසෙන්නම්මා නුඹ ළඟ නම් හැම මොහොතෙම